හයි ගයිස් ඉතින් අද බලමු ඉතින් අපිට අලුතෙන් ඉතින් ක්‍රිමිනල් බණ්ඩල් එකක් එන්න තියෙනවා. අනේ ක්‍රිමිනල් බණ්ඩල් එකකින් සුපුරු ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ. එන්නේ ඉවෙන්ට් එක කොහොමද ආඩියම් ඩිසයින් එක ඉතින් ක්‍රිමිනල් බණ්ඩල් එක කොහොමද ආඩියම් ඩිසයින්ලා තියෙන්නේ. ඒකත් එක්ක තව අපිට අලුතෙන් ඉතින් ඉවෝ ගන්න එකක් එන්න තියෙනවා. අනේ ඉවෝ ගන්න එක කොහොමද ඩිසයින්ලා තියෙන්නේ. ඉතින් ඒක ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බ. ඉතින් ඒකේ ඉමෝට් එක ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ. ඉතින් ඒ ඉමෝට් එක කොහොමද ආඩියම් ඩිසයින්ලා තියෙන්නේ. තවත් ඉතින් ඒකත් එක්ක අපිට සුපුරු ඉමෝට් සෙට් එකක් එන්න තියෙනවා. අනේ ඉමෝට් සෙට් එක කොහොමද හරියටම ඩිසයින්ලා තියෙන්නේ කියලා ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් අපිම අදගෙන වීඩියෝ එකට වීඩියෝ යන කලින් මතක් කරන්න ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ YouTube channel එක. ඉතින් අද වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ මෙන්න මේ YouTube channel එකෙන්. ඉතින් ඕගලන්ට ඉතින් මේකේ සුපුරු ෂෝට් කන්ටෙන්ට් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉතින් මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් 1k යන help එකක් දෙන්න ඉතින් හැමෝම මම පළවෙනි pin comment එකේ link එක දාලා තියන්නම්. ඉතින් ඒකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපිම අදගෙන වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු ඉතින් ක්‍රිමිනල් බණ්ඩල් එක ගැන. ඉතින් ගොඩක් අය මගේ මැසේජ් දාලා තියෙනවා ඉතින් මේ ක්‍රිමිනල් බණ්ඩල් එකේ කතාව ඇත්තද කියලා. ඉතින් මේක ඇත්තක්. ඉතින් අනිවාර්යෙන් අපිට 8 වෙනි ඇනිවර්සරි එකත් එක්ක මේක රිටර්න් කරනවා. ඉතින් ගොඩක් අහලා තිබ්බ ඉතින් මොකද මේ කිට් එක ඩිසයින් කරනවා කියලා තිබ්බා. ඩිසයින් කරලා තිබ්බේ නැති. ඉතින් ඔයගලන්ට ඔන්න ඉතින් බලා ගන්න පුළුවන් අලුත්ම කිට් එක ඉතින් මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ වගේ සුපිරිම ඇනිමේෂන් එකත් එක්ක තමයි ඉතින් මේක එන්නේ. ඉතින් ඔයගලන්ට මතකයි අපිට අන්තිමට ආව ගෝස්ට් ක්‍රිමිනල් බණ්ඩල් එක. අන්නේ බණ්ඩල් එක වගේ තමයි ඉතින් මේකත් සුපිරිම ඇනිමේෂන් එකක් එහෙම දාලා ඉතින් පාට කලර්ස් දෙකක් තියෙනවා. ඉතින් සුදු පාටයි ගෝල්ඩ් පාටයි විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ පාට මාරු වෙනවා නිකන් අර නියෝන් ක්‍රිමිනල් බණ්ඩල් එකේ වගේ පාට මාරු වෙන සීන් එකක් තියෙනවා. තව ඉතින් මේ විදිහට ඔටුන්නක් උඩින් එනවා බලා ගන්න පුළුවන්. අපි කිලක් එහෙම දැම්මම නොක් ඩවුන් කරාම මේ විදිහට ඔටුන්නක් උඩින් එනවා. අන්න ඒකත් ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් දුවද්දි නිකන් අමුතු ඉෆෙක්ට් එකකුත් තියෙනවා ඉතින් මේකේ. ඉතින් මේ විදිහට තමයි ඉතින් අපිට අලුතෙන් ඩිසයින් කරලා තියෙන ක්‍රිමිනල් බණ්ඩල් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපිට ඒක එන්න තියෙන්නේ. ඉතින් මේක අපිට බොහෝ දුරට එන්න තියෙන ඉතින් රින් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් රින් ඉවෙන්ට් එකක් විදිහට අපිට ගේම් එකේ බලා ගන්න පුළුවන් 8 වෙනි ඇනිවර්සරි එකත් එක්ක. ඉතින් 8 වෙනි ඇනිවර්සරි එක තමයි ඉතින් මේ බණ්ඩල් එක එන්නේ. ඉතින් ඔයගලන්ට මතකයි ඉතින් අපිට 5 වෙනි ඇනිවර්සරි එකෙත් ක්‍රිමිනල් බණ්ඩල් සෙට් එකම රිටර්න් කරා. ඉතින් ඒ වගේ මේ බණ්ඩල් එකත් ඉතින් රිටර්න් කරද්දී අනිවාර්යෙන් ක්‍රිමිනල් බණ්ඩල් සෙට් එකම රිටර්න් කරයි කියලා හිතෙනවා. ඉතින් මේ විදිහට ඒකත් එක්ක අපිට එන්න තියෙන වෝල් ස්කින්, ගන් ස්කින්, වෙහිකල් ස්කින් මේ දේවල් සෙට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට වෝල් ස්කින් එකක් එන්න තියෙනවා. ඒ වෝල් ස්කින් එක ඉතින් සුපිරියක් තියෙනවා. ඉතින් තව ඉතින් මේ විදිහට තමයි අපිට ක්‍රිමිනල් බණ්ඩල් එකත් එක්ක එන්න තියෙන ඉමෝට් එක දැන්ට බලා ගන්න තියෙන්නේ. මම ඉස්සරහට වෙන්නනම් ඉතින් අපිට අලුතෙන් එන්න තියෙන බණ්ඩල් සෙට් එක ඉතින් මේකේ අයිටම් සෙට් එක බලා ගන්න පුළුවන්. තව ඉතින් තියෙනවා මෙන්න මේ විදිහ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටෝකන් එක. ඒ ටෝකන් එක නෙමෙයි ඉතින් අපිට මෙන්න මේ වගේ තව අංකයක් දෙනවා කියලා තියෙනවා ක්‍රිමිනල් බණ්ඩල් එකේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේ ඉවෝ බණ්ඩල් එකේ එකේ මේ අපිට අලුතෙන් ආව බණ්ඩල් එකේ තියෙන අන්න ඒකේ ඉතින් මෙන්න මේ වගේ අංකයක් දුන්නා අපි ගන්න පිළිවෙල. අන්න ඒ වගේ ගන්න පිළිවෙලේ අංකයක් දෙනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගෝල්ඩ් ක්‍රිමිනල් බණ්ඩල් එකේ ඉතින් අපිට අලුතෙන් මෙන්න බණ්ඩල් එකෙත් මේ වගේ අංකයක් දෙනවා කියලා තියෙනවා. ඉතින් අංකයක් දෙනවා කියලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේක ලම්සුදින් ඉවෙන්ට් එකට ඇවිල්ලා ඉතින් පළවෙනි 100 දෙනාට එහෙම දීලා ඒ වගේ ඉවෙන්ට් එකකට එනවා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට අංකයක් දුන්නොත් නම් ඉතින් මේ බණ්ඩල් එක ගන්නවා කියන්නේ ලේසි වෙන එකක් නෑ. ඉවෝ බණ්ඩල් එක වගේම ඉතින් ජෙම් කන ඉවෙන්ට් එකට ජෙම් 5000ක් හයි දාන්න අනිවාර්යෙන් යයි. ඉතින් මේ විදිහේ රින් ඉවෙන්ට් එකට ආවොත් ඉතින් අපිට අනිත් බණ්ඩල් ටික රිටර්න් කරනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ අනිත් බණ්ඩල් රිටර්න් කතාව නම් ඉතින් හරියටම ෂුවර් ගන්න 100%ක් කන්ෆර්ම් නැහැ. ඉතින් අලුත් බණ්ඩල් එක එනවා කියලා නම් 100%ක් කන්ෆර්ම් මේක එන්න තියෙන්නේ 8 වෙනි ඇනිවර්සරි එකත් එක්ක අලුත් ගෝල්ඩ් ක්‍රිමිනල් බණ්ඩල් එක. ඉතින් මේ බණ්ඩල් සෙට් එක නම් ඉතින් අපිට සමහරවිට රිටර්න් කරයි. මේ වගේ රින් ඉවෙන්ට් එකට આવොත් අනිවාර්යෙන් ඉතින් ක්‍රිමිනල් බණ්ඩල් සෙට් එකම රිටර්න් කරයි. නැත්තම් ඉතින් අපිට අනිත් බණ්ඩල් එක තමයි ඉතින් ගන්න තියෙන්නේ. අනිත් බණ්ඩල් එක ගන්නවා නම් ඉතින් ඕගලන්ට කොහොම හරි මේ අලුත් බණ්ඩල් එක හරි රිටර්න් ක්‍රිමිනල් ටික හරි ගන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න. දැන් ඉතින් ඩයමන්ඩ් 5000ක් 6000ක් වගේ යයි ඉතින් මේ බණ්ඩල් එකක් ගන්න. ඉතින් දැන් ඉතින් කට්ටි ඉන්නවා ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. තව මාසයක් විතර යයි ඉතින් මේ ඉවෙන්ට් එකෙන් මාසයකට වැඩි යන්න ඉඩ තියෙනවා. ඉතින් මාස 2ක් විතර යයි සමහරට මේ බණ්ඩල් එකට ගේම් එකට දෙන්න. අපිට OB49 අප්ඩේට් එකෙන් පස්සේ නම් ඉතින් මේක ගේම් එකේ බලා ගන්න පුළුවන් වෙයි අපිට මේ ලැබ් වලට ගියාම. ඉතින් ඒ විදිහට තමයි ඕනේ. ඉතින් අපිට අලුතෙන් මෙන්න තියෙන ගෝල්ඩ් ක්‍රිමිනල් බණ්ඩල් එක බලා ගන්න තියෙන. ඉතින් ඒකත් ඉතින් සුපිරියක් වෙයි ඉස්සරහට. අපි දැන් බලමු ඉතින් අපිට අලුත්ම ඉමෝට් සෙට් එක කොහොමද ආඩම් ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ එන තියෙන ඉමෝට් සෙට් එක මෙන්න මේ වගේ නිකන් කොඩියක් අතේ තියන් ඉන්නා වගේ ඉමෝට් එකක් එන්න දිනවා. එන්නේ ඉමෝට් එකත් බලා ගන්න පුළුවන්. මේක එකපාරක් දැම්මහම දිගටම තියෙන ඉමෝට් එකක්. ඉතින් මේ ඉමෝට් එක තව ඉතින් මෙන්න මේ වගේ සුපිරි ඇනිමේෂන් එකක් තියෙනවා. එන්නේ ඇනිමේෂන් එකත් බලා ගන්න පුළුවන්. ඒ ඇනිමේෂන් එකේ නම් ඉතින් සුපිරිම ගතියක් තියෙනවා. ඉතින් තව ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අලුත් ක්‍රිමිනල් බණ්ඩල් එකත් එක්ක තියෙන ඇනිමේෂන් එක. ඒ ඇනිමේෂන් එකත් මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ ඇනිමේෂන් එකත් ඉතින් සුපිරියක් වෙයි ඉස්සරහට. ඉතින් තව මෙන්න වගේ ඉමෝට් සෙට් එක බලාගෙන යන්න පුළුවන්.
මේ විදිහට තමයි ඉතින් අපිට අලුත් අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන ඉමෝට් එක බලා ගන්න තියෙන්නේ. මෙන්න මේ ඉමෝට් එක නම් මරු මේ වවුල් එක කරන්න ඉමෝට් එක නම් පොඩි ආතල් ඉමෝට් එකක්. ඉතින් ඒකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. මේ තව ඉතින් අපිට ඉමෝට් එකක් එන්න තියෙනවා. මෙන්න මේ වගේ ඉමෝට් එකකුත් ඉතින් මේ වගේ ඉමෝට් සෙට් එකම අපිට අලුතෙන් එන්න තියෙනවා. ඉතින් මේ ඉමෝට් සෙට් එක නිකන් අමුතුම ගතියක් තියෙනවා. ඉතින් අලුත් ඉමෝට් සෙට් එක. ඉතින් මේ ඉමෝට් ටික සෙට් වෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් මොන ඉමෝට් එකකටද වැඩියෙන් මාසි කියලා ඉතින් මේ ඉමෝට් වලින් ඉතින් මේ අලුත් ඉමෝට් සෙට් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඉමෝට් එක ගන්න අපිට අලුත් ක්‍රිමිනල් බන්ඩල් එකත් එක්ක මේ ඉමෝට් එක ඒ විදිහට බලා ගන්න පුළුවන්. තව ඉතින් මේ වගේ ඩුවෝ ඉමෝට් එකක් එන්න තියෙනවා නිකන් ඒක නම් නිකන් අමුතු ඉමෝට් එකක්. ඒ ඉමෝට් එකත් බලා ගන්න පුළුවන්. ඒ ඩුවෝ ඉමෝට් එකත් තව ඉතින් මෙන්න වගේ නිලා කුරක් කරකවන වගේ ඉමෝට් එකක් එන්න තියෙනවා. ඒ ඉමෝට් එකත් බලා ගන්න පුළුවන්. ඒ ඉමෝට් සෙට් එක තමයි ඉතින් අපිට ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන සුපුරුසුරු ඉමෝට් සෙට් එක. ඉතින් මෙන්න මේ වගේ තව ඉමෝට් එකක් එන්න තියෙනවා. ඉමෝට් නම් ගොඩක් එන්න තියෙනවා. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් මේ ඉමෝට් සෙට් එක ගන්නවා නම් ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. දැන් ඉතින් 8 වෙනි ඇනිවර්සරි එක නම් සුපිරියක් කරයි. මේ පාර ගිය පාර 7 වෙනි ඇනිවර්සරි එකට වැඩිය නම් සුපිරියක් කරයි වගේ මේ පාර 8 වෙනි ඇනිවර්සරි එක නම් ඉතින් ඒ වගේ තමයි ඉමෝට් සෙට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ජේම් කන ඉවෙන්ට් සෙට් එකක් මේ ඉතින් 8 වෙනි ඇනිවර්සරි එකත් එක්ක ඉතින් කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මේ දේවල් ගන්න ඉතින් ගොඩක් ඉමෝට් ෆ්‍රී එහෙමත් දෙයි. අපිට අනිවාර්යයෙන් ඉතින් ඉමෝට් දෙක තුනක් ෆ්‍රී දෙයි. ඉතින් එකක් හරි ෆ්‍රී දෙයි අනිවාර්යෙන් 8 වෙනි ඇනිවර්සරි එකට ගොඩක් දේවල් ඉතින් ෆ්‍රී දෙනවා. ඉතින් කට්ටියට ගන්න පුළුවන්. මම ඉස්සරහට අනිවාර්යයෙන්ම ඉතින් ඒ ඉවෙන්ට් ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් channel එක subscribe කරන කට්ටිය ඉන්නවා subscribe පාරක් දාගෙන යන්න. ඉතින් 20යි කියන්න නැත්නම් subscribe පොඩි ගානක් මැද ඉන්න කට්ටියම channel එක subscribe කරගෙන යන්න. ඉතින් තව මේ විදිහට ඉමෝට් සෙට් එක මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. සුපිරි ඉමෝට් සෙට් එකක් තමයි එන්න තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ඉතින් අලුත් ඉවෝ ගන්න එකේ ඉමෝට් එක කොහොමද එන්නේ කියලා. ඉතින් ඉවෝ ගන්න එක ගැන ගොඩක් අය මට මැසේජ් උත් දාලා අහලා තිබ්බා. ඉතින් ඉවෝ ගන්න එකේ ඉමෝට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඉමෝට් එක. ඉතින් මේ ඉමෝට් එක නම් ඉතින් සුපිරිම පහරක් හොඳේ. මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ඉමෝට් එක මේ විදිහට තමයි ඕනේ. ඉතින් අලුත් ඉවෝ P90 එකේ ඉමෝට් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ඉමෝට් එකෙත් ඉතින් පොඩි ගතියක් තියෙනවා. පොඩි නෙමෙයි හොඳ සුපිරිම ගතියක් තියෙනවා. ඉතින් මේ ඉමෝට් එක නම් ඉතින් අනිත් ඉවෝ ගන්න වගේම තමයි ඉතින් සුපිරිම ගතියක් තියෙනවා. ඒ විදිහට තමයි ඕනේ. ඉතින් P90 ඉවෝ එකේ මේ ඉමෝට් එක බලා ගන්න තියෙනවා. ඉතින් ඔන්න ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් P90 එකත් අරගෙන ඔයගලන්ට මැක්ස් කරොත් ඉතින් මේ ඉමෝට් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඕනේ. ඉතින් අපිට අලුතෙන් මෙන්න තියෙන ඉමෝට් සෙට් එකයි ක්‍රිමිනල් බන්ඩල් එක ගැන හරියටම ඉතින් අරගෙන ආවේ. ඉතින් මේ විදිහට තමයි අපිට අලුත් ක්‍රිමිනල් බන්ඩ් එක රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් රිටර්න් වෙන ඉවෙන්ට් එක ඉතින් අර වගේ ලවුන්ස් තියෙන ඉවෙන්ට් එකක් ආවොත් නම් ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් කයි ඉතින් ගෝල්ඩ් ක්‍රිමිනල් බන්ඩල් එක නම් ඒක නම් සුපිරිම රෙයා බන්ඩල් එකක් වෙයි. ඉතින් ඉස්සරහට මොකද ඒ වගේ ඉවෙන්ට් එකට එන බන්ඩල් එකක් ආපහු රිටර්න් කරන්න නැති හින්දා ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් ඉස්සරහට මේ වගේ සුපිරිම අප්කමින් වීඩියෝ දිගටම බලන්න ගේමින් ඉන්ඩු YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඕල් කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ආයෙත් එමු. අදට ගින් එන්න හැමෝටම ගුඩ් බයි.